හැලෝ යාළුවනේ සුබ උදෑසනක් ඔයාලට සුබ උදෑසනක් කියන්නේ මං හිතන්නේ මේ වෙලාවේ ලංකා වෙලාව පාන්දර 3:00මාරයි. මගේ නම ප්‍රියන්ත හේරත්. මම මේ වීඩියෝ එක කරන්නේ අපේ චමින්ද සර්ට කෘතගුණ සැලකීමක් විදියට. මම චමින්ද සර්ගේ ගෙන් මම ට්‍රක් ඩ්‍රයිවිං පිළිබඳව ඒක ලර්නර්ස් එකට ගිහිල්ලා මම චමින්දසර්ගෙන් එයාගේ පාඨමාලාව මම හැදෑරුවා. ඉතින් එයාගේ ඒ දේවල් හින්දා තමයි මම අද මම දැන් මේ වෙලාවේ මම මේ රැඳිලා ඉන්නේ යුරෝපයේ ඇම්ස්ටර්ඩම් ගුවන් තොටුපළේ. මට අවස්ථාවක් ලැබුණා ලැට්වියා රාජ්‍යයේ ට්‍රක් ඩ්‍රයිවර් ඉදෙක් වශයෙන් රැකියාව ජොයින් වෙන්න මට කම්පැනිකින් ස්පොන්සර් කරා. ඉතින් ඇත්තටම මට ඒ රටට යා ගිහිල්ලා ඒ රස්සාව කරගන්න කොන්ෆිඩන්ස් හදාගන්න මට ගොඩක් උදව් කරේ චමින්ද සර්. චමින්ද සර් තරංග අයියා. ඒ ගැන මට කිසිම පැකිලීමකින් තොරව මට කියන්න පුළුවන් ඒගොල්ලෝ හින්ද තමයි මම අද බය නැතුව මේ රටට ඇවිල්ලා ට්‍රක් රියදුරුවෙක් වශයෙන් සේවය කරන්න මුහුණ දෙන්න බලාගෙන උපරිම ශක්තියෙන් මගේ මට කියලා දීපු හැම දෙයක්ම මං ධාරණය කරගෙන ඉන්නේ. ඒ හැකියාව ඇත්තටම මම මීට පෙර මම ට්‍රක් රියදුරකෝ වශයෙන් පුහුණු වුණා වෙන ආයතනයක. නමුත් මට ලැබපු අත්දැකීම සහ චමින්ද සර් ගාව ලැබපු අත්දැකීම ගොඩක්ම හාත්පසින්ම වෙනස්. ඉතින් ඒ හින්දා මට හිතුණා චමින්ද සර් වෙනුවෙන් මට ස්තුති කරන්න වීඩියෝ එකක් කරන්න ඕන කියලා. මම මේ ගෲප් එකේ මං හිතන්නේ සෑහෙන කාලෙක ඉඳලා එනවා. නමුත් මං නිහඬව හිටියා මෙච්චර කල්. ඇත්තටම චමින්ද සර් ගාවට ගියේ මම හිතන්නේ මේ අවුරුද්දේ ජනවාරි මාසයේ විතර තමයි මම චමින්ද සර් ගාවට ගියේ. නමුත් චමින්ද සර් ගැන මම දැනගෙන හිටියා. ඉතින් චමින්ද සර් ගාව දැනගෙන හිටියට මම ගියේ නැහැ. මොකද මේ ඇත්ත වශයෙන්ම කියනවා නම් මට ටිකක් බලන්න වුණා මේක මොන වගේ තැනක්ද කියන එක. මම පොඩ්ඩක් එළියේ ඉඳලා බලාගෙන හිටියා. ඉතින් ඊට පස්සේ මට ඇත්තටම තේරුණා චමින්ද සර්ගේ වැඩසටහන ඉතා ගොඩක් හොඳයි කියලා. ඒ වගේම ඇත්තටම ඒක වචනේ පරිසමාර්ථයෙන් චමින්ද සර් කියන්නේ ඉතා හොඳ කෙනෙක් සහ ඉතාම දක්ෂ කෙනෙක්. එයාට ඉතාම යුරෝපය ගැන ඉතාම පළපුරුද්දක් තියෙනවා. අනිත් එක පෞද්ගලිකවම එයා මුදල් බලන්න නැතුව තමයි මේ දේවල් කරන්නේ. මුදල් බලාගෙන කරනවා නම් ඊට වඩා මං හිතන්නේ ඊට වඩා දේවල් කරන්න පුළුවන් මුදල් බලාගෙන කරනවා නම්. ඉතින් මට අන්තිම මොහොතෙත් මට චමින්ද සර් මට කිව්වේ මට යන දවස මේ දවසේ යන්න තියෙනවා චමින්ද සර් කියලා කිව්වහම ඔයාට කරන්න පුළුවන් මට එකම උදව්ව තමයි එදා මං හිතන්නේ අප්‍රේල් 20 වෙනිදා පුළුවන් නම් 20 වෙනිදා එන්න. මම ට්‍රක් එක හදන්න යවලා තියෙන සබ් එක හදන්න ගිහිල්ලා එවනවා. ඒක ආවට පස්සේ ඔයාට උදේ ඇවිල්ලා පැයක් දෙකක් ට්‍රේනින් වෙලා යන්න පුළුවන්. ඒක තමයි මට කරන්න පුළුවන් ලොකුම උදව්ව කියලා කිව්වා. ඉතින් ඒක මට ලොකු හයියක්. ඉතින් මම ඒ වගේම මම උදේ පාන්දරම ගිහිල්ලා මගේ පැය දෙකක ආසන්න කාලයක පුහුණුවක් ලබාගෙන මම ආවා. ඉතින් මට ඒක ලොකු ශක්තියක් වුණා. ඇත්තටම මගේ කොන්ෆිඩන්ස් හදාගන්න ඉතාම හොඳ මානසික තත්ත්වයක ඉන්න මම. ඉතින් මේ රස්සාවට ඇත්තටම මම ඔයගොල්ලන්ට කියන්න ඕනේ මම දන්නේ මේ වීඩියෝ එක දිග වැඩි වෙයිද කියලා. මට කියන්න ඕනේ ඇත්තටම මම ඇවිල්ලා මේ ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක් නෙමෙයි. මම මේ ක්ෂේත්‍රයට අලුත් කෙනෙක්. ට්‍රක් රථ දීර්ඝ නෙමෙයි. මම මෙච්චර කාලයක් සේව කරේ. මම ඇත්තටම කියනවා නම් මම යුනයිටඩ් මෝටර්ස් ලංකා PLC ඒ කියන්නේ මිට්සුබිෂි ආයතනයේ මම පරිපාලන කළමනාකරුවරයෙක් වශයෙන් සේවය කරේ මෙච්චර කල්. මම ඒ ආයතනයෙන් අයින් වුණා අප්‍රේල් 21 වෙනිදා මම අයින් වුණා. මගේ අවුරුදු 14ක් මම
යුනයිටඩ් මෝටර්ස් එකේ සේවය කරා පරිපාලන කළමනාකරුවෙක් වශයෙන්. මට අන්තිම මොහොතේදී ඒ අය කිව්වේ මේක දාලා යන්න එපා. ඔයා ඉන්න ඔයාට ඇසිස්ටන්ට් ජනරල් මැනේජර් පෝස්ට් එක දෙන්නම්, ඔයාගේ පඩි වැඩි කරලා දෙන්නම්, ඔයා ඉන්න ඔයා අපිට වටිනවා කියලා. නමුත් මම තීරණය කරා නෑ ඊට වඩා දෙයක් මට කරන්න පුළුවන්. මම මෙහෙ ගියොත් එහෙම මට ඊට වඩා දෙයක් මම ඇත්තටම මම මේ ට්‍රක් මේ ඩ්‍රයිවිං රස්සාවට මම කැමතියි. මම ගොඩක් ආස කරා. ඉතින් ඒකින්ද තමයි මම අවුරුදු ගානක ඉඳලා මේක පුරුදු වුණේ. මම 2023 මම මේ ට්‍රක් ඩ්‍රයිවර් විදුලක වශයෙන් සේවට යන්න ගියා හංගේරියාවේ. නමුත් මගේ වීසා රිජෙක්ට් වුණා. ඉතින් මම ඕගොල්ලන්ට කියන්නේ මේ ඒජන්සි පස්සේ යන එක අඩු කරන්න. ඒජන්සි කියන්නේ තනිකරම සල්ලි ගසා කරන තැනක්. මොකද මට ඒක හොඳටම අත්දැකීම් තියෙනවා. මම ටීස්ටා ආයතනයට රෙජිස්ටර් වෙලා ට්‍රක් ඩ්‍රයිවර් වශයෙන් හංගේරියාවේ යන්න ගියා. නමුත් මම දැකපු දෙයක් තමයි මම සිංගප්පූරුවලට ගියා වීසා වලට. වීසා දීලා මගේ වීසා රිජෙක්ට් වුණා. ඒ හේතුවක් ඇවිල්ලා කියන්නේ ලෝකල් ගවර්න්මන්ට් එකෙන් සපෝට් කරන්නේ නැහැ කියලා. ඉතින් මේ ඒජන්සි කාරයෝ කිසිම දෙයක් දන්නේ නැහැ. දන්නේ නැතුව තමයි මේ දේ කරන්නේ. ඉතින් සල්ලි ගන්නව විතරයි. අන්තිමට මම කරපු වැඩේ මගේ සල්ලි ගන්න මම උපරිම කැපවීම කරා. මං ලක්ෂ 5යි 60ක් වියදම් කරා. ඒ 5ට මං ආපහු ගත්තා. මොකද ඒජන්සි එකෙන් දෙන්න බෑ කිව්වා. මං ඊට පස්සේ ෆොරින් බියුරෝ ගිහිල්ලා මං කම්ප්ලේන් එකක් දාලා ඒ සල්ලි ටික මම ගත්තා. ඉතින් මම කියන්නේ ඔය නම් තියෙන හැම රට යවන ඒජන්සියක්ම තනිකර බොරුවක් කරන එක්කෙනෙක් දෙනෙක් යවනවා. ඒක නම් හයිලයිට් කරනවා. ඊට පස්සේ ආයි තව 50කින් 100කින් සල්ලි ගන්නවා. ඒ සල්ලි ටික තියාගෙන බැංකුවේ දාගෙන ඉන්නවා. ඊට පස්සේ ආයි අවුරුද්දකින් දෙකකින් කියනවා එක ජොබ් ඕඩර් එක කැන්සල් කියලා එක්ක මොනවා හරි කියවනවා. ඒ දේම තමයි තව තරංග යටත් වෙලා තියෙන්නේ. ඇත්තටම කියනවා නම් මේ ප්‍රොසෙස් එකට එච්චර කාලයක් යන්නේ නැහැ. මට මේ ප්‍රොසෙස් එකට මේ වුණේ මගේ ඇත්තටම මගේ යාළුවෙක් තමයි මාව ඒ කම්පැනියට ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නේ. ඒතර ඒ කම්පැනි බොස් මට